ෆොටෝ එකක් දානවා. ඒක චුට්ටක් බලන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතා කරමු. ෆොටෝ එක බලන්න. ෆොටෝ එකේ තියෙන්නේ චෙස් ටූර්නමන්ට් එකක් ගැන. හරි. ඊට පස්සේ මම පොඩි වීඩියෝ එකකුත් දානවා කොටසක්. මේ වීඩියෝ එක මම කලින් ෂෙයා කරා මගේ page එකේ. මගේ Facebook profile එකේ මම ෂෙයා කරා. එතකොට තරගාවලියක් ගැන පොඩි විස්තර ටික. මේකෙත් මම පොඩි කොටසක් දානවා. ඒකත් පොඩ්ඩක් බලන්න. ජූලි 12 ඉරිදා චෙස් තරගයක් තියෙනවා පානදුරේ. ඒ ගැන පොඩ්ඩක් ඔයාලට කියන්න තමයි මේ වීඩියෝ එක දාන්නේ. එතකොට ජූලි 12 ඉරිදා පානදුර මහානාම විද්‍යාලයේ කාසල් විසා චෙස් ඇකඩමියේ 3 වෙනි චෙස් ටූර්නමන්ට් එක තියෙනවා. ගොඩක් අය ප්‍රශ්න තියෙන්නේ ටූර්නමන්ට් එකක් දැක්කහම බලන්නේ මුලින්ම තියෙන්නේ කොහෙද? කවුද කරන්නේ? මොනවද දෙන්නේ? කොහෙද තියෙන්නේ? මම ඒකට උත්තර දෙන්නම්. ටූර්නමන්ට් එක තියෙන්නේ ජූලි 12 ඉරිදා පානදුර මහානාම ඉස්කෝලේ. කවුද කරන්නේ? කරන්නේ කාසල් විසා චෙස් ඇකඩමියේ 3 වෙනි පාරට. මොනවද දෙන්නේ? ඔව් ටූර්නමන්ට් එක ගත්තට පස්සේ අපි රුපියල් 1800ක ඇතුළත් හිමි ගාස්තුවක් අරගෙන අපි දෙනවා ඒ කිෂෝරයට නැෂනල් ඇමේචර් චෙස් තරඟාවලිය ජාත්‍යන්තර චෙස් තරඟාවලිය සඳහා ෆ්‍රී ඇතුළු වීමක් ෆ්‍රී එන්ට්‍රියක්. ඒක හම්බ වෙන්නේ හැම ඒජ් ගෲප් එකකම චැම්පියන්ට. ඊට අමතරව අපි චෙස් හොඳ චෙස් ස්කෝලේ නැත්නම් චෙස් ක්ලබ් එක තෝරලා ඒ චෙස් ස්කෝලේට හරි චෙස් ක්ලබ් එකට හරි මෙන්න මේ කියන DGT 2010 හැමෝම දන්න ක්ලොක් එකක් මේ ක්ලොක් එක අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔක්කොම කටයුතු සූදානම් කරලා හරි. ඒකත් බලුවා සම්පූර්ණ වීඩියෝ එක ඇති මගේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ. ඒකත් හරි. ඊට පස්සේ මම තව ෆොටෝ එකක් දානවා. ඒක චුට්ටක් බලන්න. හරි. දැන් ඔය ඔක්කොම ටික බැලුවනේ. හරි. ඔකේ අන්තිමට තියෙන එකේ තියෙනවා නිවැරදි කිරීම කියලා. ඒ කියන්නේ ඒකේ අර ඒ තරංගාවලියේ සංවිධායක සඳුන් මල්ලි කියලා තියෙනවා. නැෂනල් ඇමේචර් එකේ චැම්පියන්ට යාගේ ටූර්නමන්ට් එකේ චැම්පියන් නැෂනල් ඇමේචර් එකේ සෙල්ලම් කරන්න දෙනවා කියලා ෆ්‍රී. දැන් ඊට පස්සේ මම බැලුවා ඇයි මේක මෙහෙම දාලා තියෙන්නේ කියලා. මම ඒ වෙලාවේ කමෙන්ට් එකක් දැම්මා පැය 7කට විතර කලින් මම ඒ වෙලාවේ ඉන්න වෙලාවේ මම එච්චර එක බැලුවේ නැහැ. ඊපස්සේ මම කෝල් කරලා නේ අඩුපාඩු ඇහුවා. දැන් ටිකකට කලින් මල්ලි ඇයි එහෙම එකක් දැම්මේ කියලා. පාරක මාර වැඩි ඇයි කට්ටිය තේරුම් අරන් තියෙන්නේ මේක ෆෙඩරේෂන් එකේ ස්පොන්සර් කරලා දෙන එකක් විදියට. ඊට පස්සේ කීප දෙනෙක් කතා කරා මෙහෙම මෙහෙමයි කියලා. ඉතින් ඒක අදහස ගිහිල්ලා තියෙනවා වැරදි කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් ඔක කියන්නේ කියනකොට තේරෙනවා. ඇත්තටම මේක මේ ටූර්නමන්ට් එකේ කියන එකේ තියෙනවා පළවෙනි එකේ තියෙනවා gift එකක් කියලා. එතකොට ඕගනයිසර් දෙන එකක් කියලා පොඩි සරලව තේරෙන්න බෑ. ඊට පස්සේ සිංහලෙන් අර ඉංග්‍රීසිත් බෑ කියමුකෝ. හරි මටත් ඉංග්‍රීසි බෑ. ඊට පස්සේ අපි සිංහල එක බලමුකෝ. ඒක තියෙනවා තෑග්ගක් කියන්නේ. එතකොට ඉතින් තෑග්ග ෆෙඩරේෂන් එකෙන් දෙන්න විදියක් නැහැනේ නේ. ඒක ඕගනයිසර්නේ දෙන්නේ. දැන් එදා ඉඳන්ම චෙස් කරපු කට්ටිය විදියට ෆෙඩරේෂන් එකෙන් ඒ දවස්වල දැම්ම එහෙම මොන හරි නිකන් දෙයක් හම්බෙලා තියෙනවද කියලා මම චුට්ටක් අහන්න කැමතියි. එහෙම හම්බෙලා නැහැනේ. හැම දෙයකම අපි යම් කිසි මුදලක් ගෙවනවා. ඉතින් ඒ වගේ දෙයක් ප්‍රයිවට් ඉවෙන්ට් එකකට දෙනවද කියලා චුට්ටක් කල්පනා කරන්න ඕනේ. කවුරු හරි කෙනෙක් කාට හරි කතා කරන්නේ නැති එකනේ. ඉතින් අර එහෙම මෙහෙන් කෝල් එන්නේ නැත්තේ. මට කියන්න තියෙන්නේ ඉතින් ඔය ගැන තව කතා කරන්න දෙයක් නැහැ. මේ පුළුවන් නම් සඳුන් මල්ලි තව වීඩියෝ එකක් කරලා දාන්න. ඕකට අමතරව දැන් ඔයා සමාව අරගෙන වැරදීමක් කියලා දාලා තිබ්බා. කමන්නේ ඒක හොඳයි. ප්‍රශ්නයක් නැහැ වැරද්ද තිබුණා. වැරදි වුණා නොවුණා සමාව ගත්ත එක ප්‍රශ්නයක් නැහැ නේද? අකරණය කිරීම කියලා දාලා තිබ්බා. හැබැයි තව වීඩියෝ එකක් දැම්ම නම් හරි ඒකට අමතරව මේ ප්‍රීඩියා ප්‍රෝ පැකට් දෙක තුනක් දෙනවා කියලා සාමාන්‍යයෙන් ඔය දෙයක් තේරුම් ගන්න බැරි දෙන්නේ තුන් දෙනෙක් ඇතිනේ. ඉතින් මොලේ පොඩ්ඩක් වරදරේ වෙන්න ප්‍රීඩියා ප්‍රෝ අර පොඩි ළමයිගේ මොනේ වර්ධනය වෙන්න දෙන්නේ. අන්න ඒ වගේ පැකට් දෙක දෙනකුත් දෙනවා කියලා පොඩි වීඩියෝ එකක් දාලා ඊළඟ පාර ටූර්නමන්ට් එකෙන් පස්සේ එකක් දෙනවා කියලා දෙයක් කියවලා තේරුම් ගන්න බැරි නම් සාමාන්‍ය මිනිස්සෙක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. කවුරු හරි මේ චෙස් වලට සම්බන්ධ චෙස් පුහුණුකරුවෙක් හෝ හිටපු ක්‍රීඩකයෙක් ඔය වගේ දෙයක් තේරෙන්නේ නැත්තම් ඒක ලොකු අවුලක් නේ. ප්‍රීඩියා ප්‍රෝ එකක් දීලා හරි පොඩ්ඩක් මොලේ වර්ධනය කරවන්න වෙනවනේ.
මට මේක දැකලා හිතිච්ච දෙයක්. කවුරු හරි දෙයක් කරනකොට ඒකට ඉතින් බකට්ටයක් දාන්න හොඳ නැහැ. හරි. හැමෝම දෙයක් තමන්ගේ දෙයක් කරගන්නේ ඈ ලේසියෙන් නෙවෙයි අමාරු වෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. කවුද කිව්වේ නැද්ද කියන එක අය හොයන්න යන්න ඕනේ නැහැ. ප්‍රීඩියා ප්‍රොපගන්ඩ් එක තුනක් හොයාගත්තොත් ඒවා අවි. මම සතුන්ටත් කිව්වා ප්‍රසලෙත් කිව්වා මම වීඩියෝ එක දාන්නෙත් පේන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. ආයි පොඩ්ඩක් නිකන් අර මොන්ඩිසෝරි ළමයි වගේ හැසිරෙන්න එපා. චෙස් ක්‍රීඩකයෙක් වෙලා ඉඳලා වෙන්න දින කවුරු හරි පුණු කරුවෙක් හෝ විනිසුරුවෙක් වෙන්න ඇති. මම දන්නේ නැහැ කවුද ඒ කතන්දරේ කොහෙටද කම්ප්ලේන්ට් කරේ කියලා. කම්ප්ලේන්ට් කරපු කෙනාට මම මේක දාන්නේ. ඔයාලට කරන්න බැරුණාට ඒගොල්ලෝ කොහොම හරි ඒක දීලා කරනවනේ. අතින් කයිට් කරගෙන හෝ ප්‍රොෆිට් අරගෙන ඉවෙන්ට් එක කරනවා. ඒක නිසා කරන්න දෙන්න. පුළුවන් විදියට කරයි. හරි. එහෙම මොන හරි දෙයකට මොලේ වර්ධනය කරගන්න මොන හරි උපකාරයක් ඕන නම් ඒකත් අපි මොකක් හරි කරලා දෙන්න. කට්ටියත් එක්ක කතා කරලා සඳුන් දෙවි නැත්තම් ඔය එන්ටර්ප්‍රේ එකක් දෙන එකේ ප්‍රීඩියා ප්‍රොපගට් එකකට පොඩි ගාණක් දෙන්න බැරි කමක් නැහැ නේ පොරට. හරි. හරි සුබ දවසක්. මේක අනික් කට්ටිය ප්‍රොෆෙසර්ලි ගන්න එපා. මේක මේ අදාළ ගෙනා ගත්තාම ඇති.